අද වෙනකොට ගැබ් ගැනීමක් නොමැති කාන්තාවන් බොහොමයක් සිටිනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ සඳහා බලපාන බොහෝ හේතු තියෙන අතර ඒ අතරින් වඩා පොදු හේතු කිහිපයක් ගැන අපි අද කතා කරමු. ඇනෝවුලේෂන් කියන්නේ කාන්තාවකගේ ඩිම්බ මෝචනය නොවීම. ඩිම්බ මෝචනය කියලා කියන්නේ කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් පරිගත ඩිම්බ මුදා හැරීම. ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලය එන්ඩෝමෙට්‍රියම් ලෙස හඳුන්වන අතර ගැබ් ගැනීමක් නොවේ නම් මාසික එන්ඩෝමෙට්‍රියම් පටක බිඳ වැටී ඔසප් රුධිර වාහනය ලෙස ශරීරයෙන් පිටතට ගමන් කරනවා. එන්ඩෝමෙට්‍රියම් පටක ගර්භාෂයෙන් පිටතට වර්ධනය වීම නිසා එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය හටගන්නවා. එහිදී ගර්භාෂ ව්‍යුහයේ වෙනස් වීම වගේම පැලෝපිය නාල අවහිර වීම විය හැකි බැවින් ශුක්‍රාණු ඩිම්බ වෙත ළඟා වීම හා සංසේචනය වීම වැළැක්විය හැකියි. ගර්භාෂයේ හෝ ගැබ් ගිලෙහි දක්නට ලැබෙන පිළිකා නොවන ගෙඩි ෆයිබ්‍රොයිඩ් ටියුමර් ලෙස හඳුන්වන අතර ඒවා මගින් නාල අවහිරලා ඇති කළ හැකි අතර කලලේ ගර්භාෂ ලිපියට සම්බන්ධ වීම වැළැක්වීම හා ගබ්සා වීමද ඇති කළ හැකිය. ෆයිබ්‍රොයිඩ් මගින් පිළිසඳ ගැනීම කෙරෙහි ඇති කරන බලපෑම ඒවායේ ප්‍රමාණය සහ පිහිටීම මත රඳා පවතී. මව්කිරි නිපදවීම සඳහා ක්‍රියා කරන ප්‍රොලැක්ටින් හෝමෝනය අධික ලෙස නිපදවීම නිසා හයිපර් ප්‍රොලැක්ටිනීමියා කියන තත්ත්වය ඇතිවන අතර මෙහිදී ප්‍රොලැක්ටින් වැඩිවීම නිසා ඩිම්බ මෝචනය මැඩ පැවැත්වීම සිදුවිය හැකිය. ඉම්යුනොලොජිකල් ඉන්ෆර්ටිලිටි කියන තත්ත්වය බොහෝ විට පිරිමින් තුළ සිදුවේ. පිරිමි ප්‍රතිශක්තිකරණ පද්ධතියට තමන්ගේම ශුක්‍රාණු සෛල ආක්‍රමණය කරන්නාක් මෙන් ප්‍රතික්‍රියා කළ හැකි අතර එය ආසාදනයක්, පිළිකාවක් හෝ වාසික්ටෝමියක් නිසා විය හැකියි. එමගින් ශුක්‍රාණු චලනයට බාධා කරයි. ඩිම්බ මෝචනය හා ඊළඟ ඔසප් චක්‍රයේ ආරම්භය අතර කාලය ලුටියල් අවධිය ලෙස හඳුන්වනවා. ලුටියල් අවධියේදී දෝෂයක් පවතී නම් ඩිම්බ මෝචනය හා ඔසප් වීම අතර ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලය ගොඩනැගීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොමැති වීමද මේ සඳහා හේතුවක් විය හැකියි. කාන්තා පුරුෂ ප්‍රජනක පද්ධතිවල සිදුවන නාල අවහිර වීම නිසාද ඩිම්බ හා ශුක්‍රාණු පිටවීම වැළැක්වීම සිදුවිය හැකිය. කාන්තා අභ්‍යන්තර ප්‍රජනක පද්ධතිය ආසාදනය වීම මගින් ගර්භාෂය ඩිම්බ කෝෂය පැලෝපිය නාලවල ශ්ලේෂ්මල පටලයට බලපෑම් කළ හැකිය. එයද කාන්තා වඳභාවය සඳහා හේතුවක් වේ. මෙහිදී ඩිම්බ කෝෂවල අසාමාන්‍ය ලෙස ඇන්ඩ්‍රොජන් කියන පුරුෂ හෝමෝනය ස්‍රාවය වන අතර එය ඩිම්බ මෝචනයට බාධා කරයි. මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ විශාල වී ඇති අතර ඒවායේ කුඩා ගෙඩි පවතී. ප්‍රීමැචුවර් ඕවේරියන් කියන තත්ත්වයේදී ආර්තවාහනයේ සිදුවන සාමාන්‍ය වයසට පෙර ඩිම්බ නිපදවීම නතර වීම සිදුවෙනවා. ඒ වගේම යෝනි මාර්ගයේ හා ගර්භාෂයේ උපදින්න ඇතිවන දෝෂද ගැබ් ගැනීම අඩාල වීම සඳහා හේතුවක් වෙනවා. කාන්තාවන් ගැබ් ගැනීම ප්‍රමාද වීම හෙවත් කාන්තා වඳභාවයට මේ කියන කරුණු බලපාන අතර නියමිත වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබට එම තත්ත්වයෙන් මිදිය හැකිය. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අතර සමගන්නවා.